ලෝකය වේගයෙන් ඉදිරියට යන අතරේ සමහර වෙලාවට අපිට අවශ්‍ය වන්නේ ටික මොහොතකට නතර වෙලා ස්වභාවයත් එක්ක හුස්ම ගන්න. කඳු අතර සැඟවුණ මීදුමෙන් වැසුණ නිහඬ සුන්දරත්වයකින් පිරුණු තැනක් සොයාගෙන අද අපි පැමිණෙන්නේ දොළොස් භාගය වෙතට. Silent breath of the Creator, and every drop of dew, His face, in every breath of wind, His name. ශ්‍රී ලංකාවේ කඳුකරය කියන්නේ සෑම ප්‍රදේශයකටම තමන්ට ආවේනික වූ සුන්දරත්වයක් තියෙන තැනක්. ඒ අතරින් තවමත් නිහඬ බව රැකගෙන සිටින සුන්දර ගමනාන්තයක් ලෙස දොළොස් භාගය හඳුන්වන්න පුළුවන්. කඳු පන්තියෙන් සිසිල් දේශගුණය සහ ස්වභාවික සුන්දරත්වයේ එකට එකතු වූ මේ ප්‍රදේශය නගර ජීවිතයෙන් මොහොතකට ඈත් වෙලා සැනසීමක් සොයන අයට අපූර්ව අත්දැකීමක් ලබා දෙනවා. The mountains bow their heads. The stars keep the eternal secret. He is here in the silence. දොළොස් භාගය කියන්නේ ලස්සන දර්ශන පමණක් තියෙන තැනක් නෙවෙයි. මෙහි තියෙන නිහඬ පරිසරය, පිරිසිදු වාතය සහ ස්වභාවය සමග ඇති සමීප සම්බන්ධතාවය තමයි මේ තැනට විශේෂත්වයක් ලබා දෙන්නේ. මෙවැනි ස්ථානවල තවත් විශේෂ දෙයක් තමයි මෙහි ජීවත් වන මිනිසුන්ගේ සරල ජීවන රටාව. ස්වභාවය සමග එකට ගලා යන ඔවුන්ගේ ජීවිතය, සරල බව සහ සුහදත්වය මේ ප්‍රදේශයේ සැබෑ සුන්දරත්වයේ කොටසක්. සමහර ස්ථාන තියෙනවා ඒවා ඡායාරූපයකින් හෝ වීඩියෝවකින් සම්පූර්ණයෙන්ම විස්තර කරන්න බෑ. දොළොස් භාගෙත් එවැනිම තැනක්. මෙහි එන සෑම කෙනෙකුටම වෙනස් අත්දැකීමක් ලබා දෙන මතකයේ රැඳෙන ගමනාන්තයක්.